සුබ දවසක් හැමෝන්ටම මේ දවස්වල ලංකාවටත් ගංවතුර ලංකාවට ගොඩක් දරුණුවටම බලපාල තියෙනවා ගංවතුර. ඒ වගේම ඊශ්‍රායලයටත් තැනින් තැන ගංවතුර දාලා තියෙනවා. අපේ ලංකාවට දැන් කරන්ට් එකක් නැහැ මේ දවස්වල. වැස්සේ තෙමි තෙමි හදනවා. ඉතින් මේ ලංකාවේ තමයි ලංකාවේ ගොඩක් තැන්වලට ගංවතුර තියෙනවා. ඉතින් මේ ඊශ්‍රායලයේ ඔයාලා දන්නවා ජෙරුසලම් කියලා තියෙනවා. මේ ජෙරුසලම් වල පල්ලියට යන පඩිපෙළවල් දිගේ වතුර පාරයි මේ ගලාගෙන එන්නේ. ඒ වගේම මේ තියෙනවා ඊශ්‍රායලයේ තවත් කිරියට් ගාඩ් කියලා ප්‍රදේශයක්. එහෙත් ගම් වතුරෙන් යට වෙලා වාහන ගම් වතුරට අහු වෙලා ඒ වගේම ගොඩක් තැන් ගම් වතුරට යට වෙලා තියෙනවා, වාහන යට වෙලා තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ මේ දවස්වල ඉන්න අයටත් මං හිතන්නේ පොඩ්ඩක් පරක් වෙයි. මොකද ලංකාවේ තියෙන තත්ත්වය අනුව දැනට මං හිතන්නේ මෙහෙට එන්න ඉන්න අයටත් පොඩි පරක් වීමක් වෙනවා. නිවාඩු ගියපු අයටත් එන්න ගුවන් ගමන් අවහිර වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සරහට මෙහෙට එන්න පුළුවන් වෙයි. මොකද ලංකාවේ යථා තත්ත්වයට පත් වුණාට පස්සේ එතකං ගොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා. මේ මොකද ලංකාවේ තත්ත්වෙත් තාම එච්චරම හොඳ නෑනේ. ඉතින් ඒව ටික හරියට වෙනකං පොඩ්ඩක් ඉවසලා ඉන්න. මෙහෙට එන්න පුළුවන්. මෙහෙට ගම් වතුර තියෙනවා හැමතැනම. මේ පාලන් යටින් වතුර යන ප්‍රමාණය පේනවනේ. මෙහෙටත් කවුරුවත් හිතුවේ නැහැ මෙච්චර මේ වගේ ගම් වතුරක් එයි කියලා. ඉතින් මේ වීඩියෝ එකත් හැමෝටම බලන්න ෂෙයා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.